හොඳේ. තාත්තලාගේ ආදරේ නම් ඒක බුදුම්ම. ඒක ඇත්තටම අම්මගේ තාත්තට පේන්න තියෙනවනේ. අම්මගේ ආදරේ පේන්න තියෙනවා. ඒක ලෙන්ගතුකම මොකක් හරි ප්‍රශ්නයක් විචාරම ළඟ ඉන්නවා. හැබැයි තාත්තගේ ආදරේ පේන්නවත් නැහැ. ඒක වැඩක් නැහැ. කතාව තව ලොකු වෙදි තේරෙයි. හරිද ඒක? ඒ කියන්නේ තාත්තා කෙනෙක් වුණාම නෙමෙයි. ඒක තේරෙයි. ඒක වෙනම එකක් ඈ. ඒ කියන්නේ මට ඒක තේරුච්ච අවස්ථා 3ක් තියෙනවා. හරිද? ඒ කියන්නේ තාත්තා කෙනෙක්ගේ ආදරේ පෙන්වන්නේ නැහැ නේ බා. තාත්තව බදාගෙන තියෙන කවුද ඉන්නේ? කෙල්ලෝ නෙමෙයි. දුවල තාත්තා වඩා කියන්නේ වඩා වෙනව නෙමෙයි. දුවල සාමාන්‍යයෙන් තාත්තලත් එක්ක මේ දුවල තාත්තලාට ආදරේ වැඩි වගේ ගන්න කොල්ලෝ උඹලා තාත්තව කවදා හරි එකහරක් බදාගෙන තියෙනවද? ඒක වෙනම ෆීලින් එකක් ඈ. ඒ කියන්නේ බං ඒකට කොල්ලෙට ඇඬෙන දවස ඒක කොල්ලෙක් අඬනවා ඒ දාන හරිද? ඒ කියන්නේ මන් දන්නේ ඒක කලාතුරකින්ම වෙන දෙයක්. තාත්තා කෙනෙක්ව බදා ගන්නවා කියන සිද්ධිය කලාතුරකින් වෙන දෙයක්. ඒක වෙනකොට ඇඬෙනවා බං. ඒ කියන්නේ මට නම් මතක් ඉදිත් ඒක ඇඬෙනවා. ඒක හරි මොකද්ද මම ඒකට කියන්නේ මේ මං 3 පාරක් ඒක වෙලා දිනවට නෑ. ඔව් කොහොම හරි එක්සෑම් පාස් වෙච්ච දවස් දෙකේ ශිෂ්‍යත්වය පාස් වෙනකොට මං වීඩියෝ එකක් දාලා තිබ්බා ඉස්කෝලේ එක. ඉස්කෝලේ මතකයි නේද? ඒ ඉස්කෝලේ ශිෂ්‍යත්වය පාස් වුණේ මං විතරයි. හරිද? ඉතින් ඉස්කෝලේටම හැම අවුරුද්දම එකයි පාස් වෙන්නේ. මම එහෙම මීටරයක්වත් එහෙම ඉගෙන ගන්න පොරක්වත් නෙමෙයි. එතකොට මම මහා මෝඩෙක්. හරිද? ඒ ශ්‍රී ලංකරේ මඩ කණයා වගේ මාළු වල්ලල්ලා කැලේ පැන කුඹුරු පැන එහෙම හිටපු එකෙක් මම. මම කියන්නේ ගෙදරත් නෙමෙයි එතකොට හිටියේ. මම කාලා ගියේ සෝයයි බතුයි කියලා මතකයි. එච්චරයි මට මතක. හරිද? මේ එච්චරයි මට මතකේ. යාගේ ශිෂ්‍යත්ව ලයිෆ් එක මතක ඔච්චරයි. කොහොම හරි ඉස්කෝලෙන් පාස් වෙන මම අපේ අප්පච්චි මේ කුඹුරේ ඉඳන් ආවේද. හරිද? කුඹුරේ මඩ ඇඳුමත් ඇඳගෙන තමයි ඉස්කෝලේට දුවගෙන ආවේ. පන්ති රැයිලා මාව මෙහෙම උඩ දැම්මා. මට ඒක මතකයි අදට වගේ. ආයේ කැම්පස් ගියපු එක. ඊට පස්සේ වාහන 3ම මම ගෙනාවේ ගෙදරට හොරෙන්. ඒ කියන්නේ මම වාහන 3ක් ගත්තා. ඒ 3ම ගත්තා ගෙදරට හොරෙන් ගෙනල්ලා තමයි සර්ප්‍රයිස් කරේ අප්පච්චිට. ඒ 3ම තමයි අප්පච්චිම බදාගත්තා. දැන් මං හරි ආසයි වාහන ගේන්න. ඇයි බදා ගන්න පුළුවන් නේද අර? ඒක නියම එකක් හොඳේ. ඒ එදාට තමයි ඔය කියන්නේ කඳුළු දකින්නේ නේද සාමාන්‍ය තාත්තා කෙනෙක් ගිලේසියකට. ඒ වහෙන බර කඳුළු ඈ. අර නිකන් වටන කඳුළු නෙවෙයි හරි බර. හරි. මේ අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. එයින කියන්නෙම ටාගට් වලට